අදම ගොල්ලන්ට කියල දෙන්න යන්නේ කොහොමද විනාඩියක් විතර තිකය ගැන සාමාන්‍ය තප්පර විශ්සක විනාඩියක වුණත් දිගට කොහොමද ෆ්‍රී AI විඩියෝ එකක් ජෙනරේට් කරන්න කියලා ඉතින් මේකට මම ඔගොලන්ට කැමති AI විඩියෝ ජෙනරේට් කර සයිට පාච්චි කරන්න පුළුවන් අදම යස් කරන්නේ වෑන් 2.0 AI සයිට් එක එතකොට අපිට මුලින්ම මේකට ඒ ඉමේජ් එකක් ඕනි ඉමම් මුලින්ම යනවයි Google ලගේ ඉමේජ් FX කියන සයිට් එකට ඉති මේ ගොල්ලන්ට Google ඉමේජ්ෆක් කියලට ස්ටයිප් කරලා හරි Google ලගේ නැත්තං මේ URL එක ටයිප් කර හරි යන්න පුළුවන් ඉතින් මෙතැන්ට ගිහිල්ලා මම කැමති සීන් එක ඉතින් ඔගොල්ලෝ වීඩියෝ එක හදන්න බලාපොරොත්තු වෙන ඒ සීන් එක ප්‍රොම්ට් එක දාගන්න එක ගොලන්ට චජපට එකෙන් හරි නැත්තම් වෙන විදිහකට හදාගන්න පුළුවන් නැත්තම් මෙතන් ටයිප් කරලා මේ විදිහට ඉමේජ්ජ ජෙනරේට් කරගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ඔගොල්ලෝ ඒ කැමති මේජ්ජ එක හොයාගත්තර පස්සේ හරි හිතන්නව දම්මට මේ ඉමේජ්ජයක් ආවම මේක තමයි හදන්නේ මගේ තප්පර විශ්සක හරි විනාඩියකට හරි දික්කෙන ඒයි වීඩියකට යස් කරන්න මෙන්න මේ ෆොටෝ එක ඉතින් ඉතින් මං ඒක ඩවල්ලෝඩ් කරගෙන ඉට පස්ස අපි යනවා මේ අපේ ඒයි වීඩියෝ ජෙනරේට් කරන සයිට් එකට වෑන් සයිට් එකට ඊට පස්සේ ගොල්ලන්න පුළුවන් මෙතන වීඩියෝ කියන තැන්ට ගිහිල්ලා ඔගොල්ලන්ගේ ප්‍රොම්ට එක ටයිප් කරලා සාමාන්‍යයෙන් තකොට අපි දන් අපි ගත්තු ඉමේජ්ජක තියනවන ඩවල්ලෝ අපි ජෙනරේට් කරගත්ත තෝට මේක තම අපි ජෙනරේට් කරගත්තු අපි ඉමේජ්ජක ඉතින් මේ ඔගොල්ලන්ට මෙතැන්ට දීලා ඔගොල්ලන්ගේ ඒ මේජ මුලින්ම කොල්ලො සයිට් එක මෙතන ඉමේජ්ට විඩියෝ ගෙන තැන්ට යන්න ඕනි ඊට පස්ස මෙතනින් ගිහිල්ලා මේක අප්ලෝඩ් වෙනක දැන ප්‍රොම්ට් එක ටයිප් කරගන්න තකොට අපේ ඉමේජ්ගේ තියෙන සීන් එකට අදාලව දැම් මෙතන ඉන්න ගැල්ලම ඉඳගන්න ඉන්න බංකුවක ඊට පස්සේ මොකක්ද වෙන්න කියලා ගොල්ලොයි කතාව හිතලා ඒක ප්‍රොම්ට් එක විදිර ටයිප් කරගන්න සරලාවම ඉතින් මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඉදිට පස්සේ අපි මුලින්ම ජෙනරේට් කරගන්නති මේ ප්‍රොම්ට් එක තම මෙතන මේ කලින් ටෙස්ටින් ටෙස්ට් කරපු එකට ගත්තිනවා මයක මෙතනින් මේ නැත්තං අපි එතන්ට ටයිප් කරල දාම එකක් මොක් කරි හරි මේ දැන් ගොල හිතන්නවා මේ හිතලා අයිඩියනක වෙලායන හින්ද මේක කියලටසේ ජෙනරේට් විඩියකින් ජෙනරේට් කරලා විනාඩි 10කට විතර පස්සේ අපිට 10කට 15කට පස්සේ මේක එන මේ වීඩියෝ එක අපිට ගන්න පුළුවන් ඉතින් මම මෙතනින් දැන් දීලා ක්‍රෙඩිට් ටික කරගන්න බලමු පැත් දෙකක් පෙන්න්න දැ මේ වෙලායි මංතින් මේක ජෙනරේටුනට පස්සේ ඔගොල්ලන්ට ඉතුරටික් ගන්න හරි ගොල්ලන්ට පේනවා දැන් අපි විඩිය එක ජෙනරේට් වෙලායිවරයි ඉතින් හරිම සරලා වැඩේ මෙතිනින් ජෙනරේට් කරගන්න එතකොට අපිට දැම් මෙතිනින් අම්මින්න තප්පර 6ක වීඩියෝ එකක් විතරයි මට එක කලින් කියන්න වැරුණා ඉතින් මේකින් අපිට කෑලි කොටස්වලට තමයි තපර විසාදාගන්න ඉන්න එතකොට දැම් මේක අපිට තප්‍රහයක හම්බුණනේ දැම්ම මේක ඩවන්ලෝඩ් කරගෙන ඊට පස්සේ ඔගොල්ලො ගාව තියෙන කැමති ප්ලේරයකින් මේක ප්ලේ කරගන්න එකන්නේ සාමාන්‍යෙන් තියෙනවා එක් ප්ලේර හරි හමන්නත මීඩිය ප්ලේර් කලසික් එක පෙන්න්නනම ප්ලේර් එකක් ප්ලේ කරලම් ඉතින් දැන් මිඩිය ප්ලේර් කලසික් එක ප්ලේ කරට පස්සේ මේ විඩිය එක ඊට පස්ස ගොල්ලන්ට කරන්න තියන්නේ මේක අන්තිම් ෆ්‍රේම් එක මේ තින් අන්තිම් ෆ්‍රේම් එක මේ විඩියෝ ඉවරෙන තැන එතනට ගිහිල්ලා මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ස්ක්‍රීන් ෂොට් එක ගද්දි ප්ලේර් එක ඇතුළෙන්ම ගන්න ඕනි දැන් කේම් ප්ලේරෙත් මෙතන තියෙන ස්ක්‍රීන් ෂොට් ගහන බටන එකක් මේක අපිට පුළුවන් ෆයිල් ගිහිල්ලා සේව් ඉමේජ් ගිහිල්ලා ඊට පස්සේ ඔගොල්ලන්ගේ ෆෝල්ඩර එකමති ෆෝල්ඩර එකට ඒ මේජ් එක සේව් කරගන්න පුළුවන් මේ විදියට එතකොට අපිට අන්තිම් ෆ්‍රේම් එක ඉමේජ් එකක් එනවා මෙන්න මේ විදිහට කෝ ඒ තියෙන්නේ දැන් ඒ අන්තිම් ෆ්‍රේම් එක ඉමේජ් එක ඊට පස්සේ ගොල්ලන්ට මේ
ඉමේජ්ජගේ න හෝටමාක් එක මෙන්න මේ වෝටමාක් එක පතක ඇටවා අනිවාරෙන්ම මකා ගන්න ඕනි හෙමනැත්තං අපිට ඉතුරු ටික ජෙනරේට් කරගන්න වැරෙනවා ඉතින් ඒකට මම පොටෝශප් පාච්චකනෝ ලේසිය ගොඩල් ලේසියට කරත හැකි මේක ෆොටෝශොප්පල්ට දාලා මෙතන දීනවා මේ අපේ ටූල්ලගෙන් නම හිල්ලා පැස්ටූල් එක පැස්ටූල්ලගෙන් මෙතන පොඩි පැච්චක් දාගන්න තින්න හෙම කරලා පොඩියට මකරගමන්ගේ බෝටමක්ක මකාගන්න පුළුවන් ඉටස්සේ එක එහෙම එතැන්ටම සේව් කරගන අපි ඒ සේව් කරගත්ත ඉමේජ් එක අයි පාරක් මෙතනට අරගන්න එතනට ඊට පස්සේ අපිට දැන් මේ ප්‍රොම්ට් එක මොහද්ද කරන්න කියලා මේ මේජ්ජ ඇතුලේ දැන් මෙතන මුලින්ම ඉන්දිය තනි එක්කෙනෙක් ගෑනු මේ ළමෙක් ඉදිය ඊට පස්සේ දැන් මෙතැන්ට තව පිරිමිනවක එල්ල වාඩි වුණා ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්න කියලා ගොලො හිත දෙක මේ දෙන්න කතා කරන නැත්තම් හක්ගකක් දෙෙන හරි ඒ වගේ දෙයක් කතා විස්සරහට ගොතලා ඒකට ප්‍රොම්ට එකල් ලියන්න නැත දෙන්න කතා කරන වගේ දෙයක් ලියලා ඒ අන්තිම් ෆ්‍රේම් එකගේ ඉතුරුටික කොහොමද ජෙනරේට් කරන්න කියලා හිතලා ඒ ප්‍රොම්ට එක ලියලා මෙතින් ඒක ජෙනරේට් කරගන්න ඉදි ඊට පස්සේ ගොල්ලන්ට තවත් ටිකක් කියලා බලන් ඉන්නට මොකද මේක මේ අපි පලවෙනි විඩියක හදලා ඉන විඩිය එක හැදනකම් බලන් ඉල්ලලා ඒක ස්ක්‍රීන් ෂොට්ටයක් ගහගන්න ඕන හින්දා අපිට ටිකක් වෙලා යනවා ඒවනාට අපිට තප්පර විනාඩියක වුණත් වීඩිය එක මේ විදිර හදාගන්න පුළුව ඉති මේ තියෙන්නේ කැප් කට්වෙනට මම පාච්චි කරන තවත් ෆ්‍රී විඩියෝ එඩිට් කරන සොෆ්ට එක මේක ගොඩ සාරලයි මහලොකු දෙයක් නෑ ඉති මේක නම ඇහිල්ලා ඕපන් ෂොට් වීඩියෝ හෙඩිට ඉති මේක Google එක සර්ච් කරලා ඕපන් ෂොට් කියලා සර්ච් කරලා එන මෙතනින් ඩවන්ලෝඩ් කරන්න මේක ෆ්‍රී දෙන්නේ ඩවලෝඩ් කල්ල ගොල දාගන්න පුළුවන් මේ කිසිම ෝටමාර්කයක්ත් එහෙම නැත්තං මේ ලිමිට් එකක් නෑ හැබැයි වැඩිය ෆෙක් නෑ ෆික් ටිකක් තියෙනවා කැප්කට් එක තරන්න ඒවනට ගොඩක් හොඳයි බැටික් කරගන්න ලෙසි මේකින් ඉතින් මම කැප්ෂන් ඉංකල දම් හරි ඊට පස්සේ මම් දැම් මේ හදාගත්තු වීඩියෝ ටික මෙතන තියෙනවා එකන්න මේ ෆලමි ෆ්‍රේම් එක ටිකයි ඊට පස්සේ අන්තිම් ෆ්‍රේම් එක මැද්ද ෆ්‍රේම් දෙකයි ඒටික තියෙන ඉතින් මම පලවෙනි ෆ්‍රේම් එක මේකට ඇදල දාන මෙතනින් මේ තින්න පලවෙනි එක පස්සේ මෙතන තියෙනවා දෙවනි ෆ්‍රේම් එක දන්න මේක ඊට පස්සේ මේ තුන්වෙනි ෆ්‍රේම් එක තුන්වෙනි ෆ්‍රේම් එක මේක ටැස හතරනි එක අරි මේ විදියට ඒ ෆ්‍රේම් තප්පර පහේ කොටස් අපිට ඇහිල්ල තිබ්බා ම හතරකට හදාගත්ත හැ හතරම එකට මේ විදියට හදාගත්තර වස්සය කොල්ලන්ට තප්පර විස්සකන මේ විනාඩියක වුණත් වීඩිය එකක් හදාගන්න පුළුවන් ඉතින් ගොඩක් ලේසි මේක පොඩිට ටියුටෝරියල් එකක් ගොල්ලන්ට Google ඉමේජන් එක මුලින් මේජ්ජ හදාගන මේකින් හරි නැත්තන් කලීන් එකේදී ඕන සයිට් එක පයිචරද හැකි මොකද අපි ගන්න අන්තිම් ෆ්‍රේම් එක ති මතා ඇතුව වෝටමාර්කය මකාගන්න නැත්ත එක වෝටමාර්ක එක තිබ්බොත් ඒ වෝටමාක් එක පොඩාමුතු වෙනවා එකන්නේ පිස්සු කිලින්න ගන්න ඉට පස්සේ අපි ඊළඟට ජෙනරේට් කරන වීඩියෝ එක මෙතන චාටර් වෙනවා එක මතක ඇතුව මකාගන විඩියෝටික ජෙනරේට් කරගන්න තියෙන ඉතින් එක අද ටියවටෝරට් එක මේක තින් සබ්ටයිප් කරලා තියාගන්න තාලුත් වීඩියෝ එකක් විඩියෝ බලන්න එන ජයවා